මම අද ඔයාලට පෙන්වන්න යන්නේ රටින්දි ගහක් ලොකු කුඩා කවුරුත් රටින්දි කන්න කැමති. මේ බලන්න මේ ගහේ උස ප්‍රමාණය. අවුරුදු 3ක 4ක විතර පුංචි ගහක්. මේ තමයි රටින්දි අමු රටින්දි කොළ පාට. ඔයාලට මම පෙන්වන්නම් රටින්දි පැහෙනකොට කොයි වගේද කියලා වෙන ගහක් ළඟට ගිහිල්ලා. පොඩ්ඩක් කොහොම ඉන්නේ. ලංකාවේ අපි රටින්දි කියලා දකින්නේ අර පොත්ත කළු පාට හරි ගුරු පාට හරි වෙච්චි එන්න ඒ රටේන්දි විතරයි. වෙයිල්ල ලංකාවට රටේන් තමයි දකින්නේ. ඒ වුණාට මේ බලන්න රටේන්දි පාට වුණාම පැහැෙනකොට මේ කහ පාටට පැහැෙන රටේන්දි. මේ තියෙන්නේ කහ පාටට පැහැෙන රටේන්දි. මේ බලන්න මේ ගහත් එච්චර උස ගහක් නෙමෙයි. අවුරුදු 4ක 5ක විතර ගහක් මේ රටේන්දි ගහ. මේ තියෙන්නේ කහ පාටට පැහැෙන රටේන්දි. කොහොම චුට්ටක් ඉන්න තව ගහක් ළඟට ගිහලා මම පෙන්නන්නම් රතු පාටට පැහැෙන රටේන්දි. මේ බලන්න මේ රටේන්දි ගහ. මේකේ ගෙඩි බලන්න ගෙඩි මේ ගහ පුරාම රටේදී හොඳට හැදිලා තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝ 300ක් විතර කරන්න පුළුවන් රටේදී ප්‍රමාණයක් මේ ගහේ තියෙනවා. අර තියෙන්නේ රතු පාටට පැහැෙන රටේදී ගහ. මේ ගහේ රටේදී රතු පාට මේ වෙట్లా තියෙන බිම දැන් ඔය තියෙන්නේ. මේ තියෙන්නේ රටේදී රතු පාටට තමයි පැහැෙන්නේ. මෙන්න බලන්න. පේනව නේද? ලස්සන මේ රතු පාටට පැහැෙන රටේදී රසයි. රටේන්දි කිව්වම මේකෙන් පෙන් රස තියෙනවා. හැබැයි රටේන්දි වර්ග ගොඩාක් තියෙනවා. මේවා දිගට හැඩයට තියෙන රටේන්දි. තව රවුම් ගෙඩිය හැඩයට තියෙනවා. එක එක වර්ගේ රටේන්දි තියෙනවා මේ සෞදි අරාබියේ. රටේන්දි හැදෙන රටවල් වල. ඉතින් මට ඕන උනේ ඔයාලට මේක පෙන්වන්න මෙන්න මෙහෙම වර්ග තියෙනවා කියලා ඔයාලා දැකලා නැහැනේ. කුංචි අය, ලොකු අය අපි හැමෝම රටේන්දි කෑවට අපි අමු රටේන්දි ගෙඩියක් වෙනස් වෙන විදිය දැකලා නැති නිසා තමයි පෙන්වන්න ඕන උනේ. ඔන්න බලන්න මේකත් ලොකු කාලයක් ගත වෙච්ච ගහක් නෙමෙයි. ඉතින් අපිටත් පුළුවන් ගෙදර රටේන්දි ගහක් හදා ගන්න ඔය පොල් හදනවා වගේම රටේන්දි ගහක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් යනකොට ඔය පුංචි පුතාලට දුවලට රටේන්දි ගහක් ඇටයක් හදාගත්තොත් ඔයාලා 5 වසරේ ඉන්න ළමයෙක් නම් තව අවුරුදු 5කින් සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න කලින් ඔයාලට රටේදී කන්න පුළුවන් මේ ගෙදරින් මේ හදා කඩාගෙන. මේ බලන්න මේ ගස් මේකත් කහ පාටට පැහැෙන එකක්. මේනේ බලන්න. වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඉතින්. මේ තියෙන්නේ ඒත් කහ පාටට පැහැෙන රටේදී ගහක් තමයි. එක ටිකක් උසයි. පේනවා නේද? ඔන්න ඔහම තමයි. ඒක කිලෝ 200ක්වත් කරන්න තියෙනවා. කිලෝ 200ක් කියන්නේ මෙහෙම දෙන්නේ සාමාන්‍ය මේ රටේදී කිලෝ එකක් රියල් 20කට විතර අලෙවි වෙනවා. රියල් 20ක් කියන්නේ 1600ක් 2000ක් විතර මේ අමු රටේදී ඊටත් වැඩි ගණන් වලට විකුණනවා තියෙනවා. ඉතින් ලොකු ගාණක් වෙනවා.